ආයුෂ බොහෝ වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබ සම්බන්ධ වෙලා මේ ඉන්නේ මිහිසෙවන නාලිකාව සමග. මීට කලින් මිහිසෙවන නාලිකාව හරහා ඔබව සම්බන්ධ කරගත්ත අවස්ථා තිබුණා. කාර්ය බහුල ජීවිතයක් නිසා, කාර්ය බහුලත්වයේ වැඩි නිසා මිහිසෙවන නාලිකාව හරහා ඔබට වැඩසටහන් රැගෙන එන්න බැරි වුණා. ඒ ගැන මුලින්ම කනගාටුව ප්‍රකාශ කරනවා. මින් ඉදිරියට ඔබට මිහිසෙවන නාලිකාව හරහා ජ්‍යොතිෂ විද්‍යාව, අංක විද්‍යාව, අස්තරා ශාස්ත්‍රය පිළිබඳව, ඒ වගේම පෙරමග ලකුණු විද්‍යාව, හීන ශාස්ත්‍රය, ඒ වගේම ඔබට තාරකා විද්‍යාව සහ අනිකුත් විෂයන් පිළිබඳව යම් යම් වැඩසටහන් රැගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඔබ නැවතත් මිහිසෙවන නාලිකාව දිගටම සම්බන්ධ කරගන්න කටයුතු කරන්න. එන වැඩසටහනක් ඔබට ලබා ගන්න මාර්ගගත ක්‍රමය භාවිතා කරන ඔබ මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක සටහන් කරගෙන එන අලුත් වැඩසටහන් නිතරම නරඹන්න උත්සාහ කරන්න කියලා ආරාධනා කරනවා. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජ්‍යොතිෂය පිළිබඳ වැඩසටහනක්. ඔබ දන්නවා මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ම ජ්‍යොතිෂ විද්‍යාවට අනුව රාශි 12ට අයිති වෙන බව. මේ පෘථිවි ගෝලයේ කොහේ තැනක ඉපදුනත්, කොහේ ලෝකෙ ඉපදුනත්, ලෝකෙ කොතැනක උත්පත්ති ලැබුවත් හැම කෙනෙකුටම ඔහු උපදින ස්ථානයට අනුව නැගෙනහිර දිශාවේ තියෙන තාරකා පන්තිය ඔහුගේ උපන් ලග්නය වෙනවා. අන්නේ උපන් ලග්න පිළිබඳවයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ දන්නවා මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන කියන රාශි 12න් ඉපදුණු වාසනාවන්ත අයගේ ජීවිත කතාව මේ වෙනකොටත් කේන්ද්‍ර සටහනකින් ඔබ ළඟ තියෙන්න පුළුවන්. මෑත කාලීනව බහුතරයක් ಜಾති ආගම් වශයෙන් පිළි නොගත් අයත් මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් විශ්වාස කරන, අධ්‍යයනය කරන මට්ටමකට පත් වෙලා තියෙනවා. මේ විෂය කිසිම ආගමකට, ජාතියකට උරුම නැහැ. මුළු ලෝකෙටම අයිති විෂයක් මේක. හැබැයි මේ විෂය අතීතයේ පවත්වාගෙන ආවේ මේ හෙළබිම සහ ඉන්දියාව කියන රට මුල් කරගෙන. එහෙමනම් ඔබ කැමති ඇති ඔබ උපන් රාශියට අනුව ඔබ කවුද කියලා දැනගන්න. අපි එමනම් මුලින්ම බලමු මේෂ රැසින් ඉපදුණු අයට ඔවුන්ගේ රූප ස්වභාවය කොහොමද, ගතිගුණ කොහොමද, ඒ වගේම දුර්වලකම් මොනවද, රෝග මොනවද, පළඳින්න ඕන පාෂාණ වර්ගයේ, එහෙම නැත්නම් දියමන්ති වර්ගයේ මොනවද කියන එක අපි බලමු. මේෂ රැසින් ඉපදුණු අයගේ රූප ස්වභාවය ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් එයා මධ්‍යම ප්‍රමාණයට වැඩුණු ශරීරයක් ඇති කෙනෙක්. ලොකු උසකුත් නැහැ, ගොඩක් මිටි බවකුත් නැහැ, මධ්‍යම ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි විශේෂත්වයක් තියෙන ඔයාගේ රූප ස්වභාවයේ දේශ බැලුවම සාමාන්‍යයෙන් එහාට මෙහාට ලස්සනට හැඩ වැඩ විදියට හොලවන්න පුළුවන් හොඳ බෙල්ලක් තියෙනවා. තාලයකට ඒ බෙල්ල නටවන්න පුළුවන් බෙල්ලක් තියෙන බව පෙන්වුම් කරනවා. හඬකට, රිද්මයකට වනන්න පුළුවන් බෙල්ලක් තියෙන කෙනෙක් බව පෙන්වුම් කරනවා. හැබැයි මේ බෙල්ලේ ටිකක් දික් වූ ස්වරූපයකුත් පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි ඉසකෙස් ගත්තොත් එහෙම ටිකක් ඝනකම, පොකුරු ඉසකෙස් තියෙන කෙනෙක් බව පෙන්වුම් කරනවා. පිරිමි කෙනෙක් නම් එයාගේ රැහුල්, ඇහි බඹ හොඳට පිහිටලා තියෙනවා. ඒ කියන්නේ ලස්සන අවයව, ලස්සන ඉඳුරන් තියෙන කෙනෙක් කියලා පෙන්වුම් කරනවා. කාන්තාවක් නම්
හොඳ කොණ්ඩේ දිගට පිහිටලා තියෙන, ලස්සන දිගටි එහි බැඹ තියෙන, යහපත් අඟපසඟ තියෙන කෙනෙක් බව පෙන්눔 කරනවා. විශේෂත්වයක් තියෙන්නේ මෙයා ගමන් කිරීමේදී ස්වල්පයක් දෙකට නැවි ටිකක් බිම්ම බලාගෙන ඇවිදින ස්වරූපයක් පෙන්눔 කරනවා. හරිම කඩිසරකාමී කෙනෙක්. බොහෝ වෙලාවට පුදුම විදියට ඉක්මනට වැඩ කරන්න පුළුවන් හැකියාවක් තියෙන කෙනෙක් බව පෙන්눔 කරනවා. ඒ ඇවිල්ලා රූප ස්වභාවය ගත්තොත් අපි බලමු මේෂ රැසින් ඉපදුණු අයගේ ගතිගුණ කොහොමද කියලා. බලන්න ඔබත් මේ වගේද කියලා. ටික සටන්කාමී. සටනට තමයි නිතරම එළිලා ඉන්නේ. සටන් කරන්නයි බලාගෙන ඉන්නේ. ඒ වගේම ඇඟ ටිකක් උෂ්ණ අධිකයි. බොහෝ වෙලාවට සිතුවිලිත් හරි උෂ්ණයි. හරි දාවනකාලී. මේ දාවනකාරී සිතුවිලි නිසා සටන්කාමීත්වයට පොඩ්ඩක් බර බව පෙන්වුම් කරනවා. ඉදිරියට යන ගතිය වැඩි, බය නැහැ. හැම දෙයකටම ඉස්සරහට ගිහිල්ලා හැම දෙයකටම අත දාන්න උත්සාහ කරන කෙනෙක් බව පෙන්වුම් කරනවා. ටිකක් බලන්න එයා දිහා බැලුවම ටිකක් තේජවන්ත ගතියක් තියෙන කෙනෙක්. බොහෝ වෙලාවට ඇඟේ පච්චයක් කොටාගෙන පිරිමි කෙනෙක් නම් බොඩි බිල්ඩර් කෙනෙක් විදිහට ව්‍යායාම කරලා ශරීරය හදාගත්ත කෙනෙක්. සටන් කලාව සම්බන්ධයෙන් මොන හරි දෙයක් ප්‍රගුණ කරලා ඒ වගේ ඇඟේ ස්වරූපයක් පෙන්වුම් කරන් ඉන්න තේජවන්ත ගතියක් තියෙන කෙනෙක් බව පෙන්වුම් කරනවා. ඒ වගේම බොහෝ වෙලාවට මෙයාගේ විශේෂත්වයක් තියෙනවා. මෙයාට හැමදේම වෙලාවට ඕන කරන කෙනෙක්. මොනවද? කන්න වෙලාවට හොයනවා. නිදා ගන්න වෙලාවට හොයනවා. පිරිසිදු වෙන්න ඕන. ගමනක් බිමනක් වැඩට යන්න තියෙනවා. රාජකාරියක් ව්‍යාපාරයක් කරන්න තියෙනවා නම් ඒක වෙලාවට කරන්න ඕන. එයත් එක වැඩ කරනකොට බොහොම අමාරුයි. සේවකයෝද වෙලාවට ඇවිල්ලා ඉන්න ඕන. නැත්තම් ටිකක් ගැටලුකාරී තත්ත්වයක් පෙන්වන්න කරනවා. විශේෂයෙන් මෙයාට අවශ්‍ය කරන කන්න බොන්න අඳින පිරිසිදු වෙන්න ඕන දේවල් කොහොම හරි ලබා ගන්න කෙනෙක්. ඒවා ගෙදර අය නුදුන්නොත් විප්ලව කරලා, කෑකෝ ගහලා, රණ්ඩු කරලා ලබා ගන්න කෙනෙක්. ඒ වගේම තමයි විශේෂත්වයක් තියෙන්නේ පුද්ගලික සැප පහසුකම් හොඳට හිතන කෙනෙක්. ඒ කියන්නේ තමන්ගේ යාන වාහන, ගෙවල්, දොරවල්, වතු පිටි වස්තු, තනිය නිදා ගන්න තැන, පිරිසිදුකම් හැම දෙයක්ම සියලු පුද්ගලික ආශාවන් හොයන කෙනෙක්, සැප පහසු හොයන කෙනෙක්. හැබැයි ඒවා අනිත් අයට පරිහරණය කරන්න දෙන්නේ නැහැ. අනිත් අයට දෙන ප්‍රමාණය අඩුයි. අනිත් අය ඉල්ලුවක් දෙන්නේ නැහැ. හැබැයි තමන්ගේ කෙනෙක්ට බැරිම නම් විතරක් දෙනවා. හැබැයි දුන්නොත් ටිකක් බලන්න මෙයා ගන්න එච්චර ඉල්ලන්නේ යන්නේ නැහැ. දුන්නත් අපි තුමේ ඇඳුමක් කියලා ඇඳුමක් තව කෙනෙක්ට දුන්නොත් ඒ ඇඳුම 3 සැරයක් විතර හොදලා තමයි මෙයා අඳින්න ගන්නේ. එහෙම නැත්නම් එයාට දීලා දානවා. මෙයා පරිහරණය කරන දේවල් මෙයා තව කෙනෙක්ට දෙන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ වගේම තමයි බොහෝ වෙලාවට තමන්ට අයිති වෙච්ච දෙයක් තියෙනවා තමන්ට විතරයි. තව කෙනෙක්ට ඒක අයිති වෙන්න දෙන්නෙත් නැහැ, පරිහරණය කරන්න දෙන්නෙත් නැහැ. ඒ වගේ සිතුවිලි තියෙන කෙනෙක්. අමුතු ආශාවන් තියෙන කෙනෙක්. මේ ආශාවන් ජයගන්නේ ඉදිරියට පෙරමුණට මෙයා යන කෙනෙක්. ඒ යන ගතිය නිසාම මෙයා ජය ලබනවා. ඒ තුලින් ප්‍රසිද්ධියකුත් ලබනවා. අනිත් අය පැකිලි හැංගි ඉන්නකොට මෙයා ඉදිරියට යන නිසා අනිත් අය අප්පුඩිත් ගහනවා මෙයාට. ප්‍රසිද්ධියකුත් ලබනවා. හැබැයි ඒ වගේම ජයග්‍රහණය අරගෙන තමයි එන්නේ. සමහරට ජයග්‍රහණය තමන්ගේ හයියෙන් ලබා ගන්නවා. තමන්ගේ දැනුමින් බුද්ධියෙන් ලබා ගන්නවා. එහෙම නැත්නම් උපක්‍රමයකින් හරි ලබා ගන්නා කෙනෙක් බව පෙන්වුම් කරනවා. ඒ වගේම යම් ක්‍රියාවකට සූර ගතියක් තියෙන කෙනෙක්. මේෂ රැසින් ඔබ බලන්න මොනවා හරි දෙයකට විශේෂ සූර ගතියක් තියෙන අනිත් අයට වඩා. ඒ වගේම තමයි පුදුම කඩිසරකාමී ගතියක් තියෙන්නේ. ඉක්මනට වැඩේ කරනවා. කාලයක් දුන්නොත් වෙලාවක් දුන්නොත් කඩිසරව ඒ කාලය තුලදී වැඩේ නිම කරන කෙනෙක්. වැඩේ පටන් ගන්න එකත්, කරගෙන යන එකත්, නිම කරන එකත් වෙලාවට කරනවා, කඩිසරව කරනවා. හැබැයි පිරිමි කෙනෙක් නම් තමන්ගේ බිරිඳට ඉතාම ආදරය කරන කෙනෙක්, ස්වාමි භක්තිය තියාගෙන ඉන්න කෙනෙක්. ඒ වගේම බිරිඳක් නම්, කාන්තාවක් නම්, ඒ වගේම මතක තියාගන්න පතිවෘත්තතාවයේ රැකගෙන ඉන්න කෙනෙක්. කාන්තාව පිරිමියට ආදරය කරනවා, පිරිමියා කාන්තාවට ආදරය කරනවා. පිරිමියා කාන්තාවට පමණක් යට වෙනවා, කාන්තාව පිරිමියට පමණක් යට වෙනවා. වෙන කිසි කෙනෙකුට යට වෙන්නේ නැහැ.
ඒ වගේම තමයි බොහෝ වෙලාවට සහකාරියට ඊටාම භක්තිවන්තව ජීවිතය ගත කරන ගතිගුණ තියෙනවා මේෂ රැසින් ඉපදුණු අයට. ඒ වගේම තමයි මෙයා යම් තැනක ඉන්නකොට අනිත් අයට වඩා කැපිලා පෙනෙන ලස්සන ඉදුරන් තියෙන කෙනෙක්, අනිත් අයට වඩා හොඳ හැඩවැඩ අවයව තියෙන කෙනෙක් බව පෙන්වුම් කරනවා. කෙලෙහි ගුණ දන්නා කෙනෙක්. හැබැයි කිව්වොත් කිව්වා, දෙනවා කිව්වොත් දෙනවා. අයිත් වචන වෙනස් කරන්නේ නැහැ. කාගෙන් හරි උදව්වක් ගත්තොත් පෙරලා උදව්වක් කරන කෙනෙක්. කවුරු හරි මොන හරි දෙයක් මෙයාට කළොත් ඒ විදිහටම එහා සමානම මේ උදව්ව කරන කෙනෙක්. ඒ වගේම තමයි අඩන්තේට්ටමක් කළොත් එහෙම ඒ විදිහටම තමයි පෙරලා ඒ විදිහ කරන්නේ. ඒ නිසා මේෂ රැසින් ඉපදුණු ඇත්තේ ගනුදෙනු කරනකොට අනිත් අය ටිකක් ප්‍රවේශමෙන් ගනුදෙනු කරන තත්ත්වයක් පෙන්වන්න කරනවා. නිතර කාලයක් ඇසුරු කරාන් පස්සේ මේෂ රැසින් ඉපදුණු අය ගතිගුණ දන්න නිසා පෙරලා උදව් කරන කෙනෙක් කියලා පෙන්වන්න කරනවා. මට බඩගින්න ඉවසන්න බෑ. හරි පෙරේතේ. මේෂ රැසින් ඉපදුණු අය බලන්න. නිතරම කුස්සියේ ඉන්නේ. එක්ක ගිහින් සීතකරණයේ ඇරලා බලනවා මොනවද කන්න තියෙන්නේ. හැලි වලන් අවුස්සනවා. බොහෝ වෙලාවට බඩට නිතරම මොන හරි දාගන්න ඕන කෙනෙක්. මෙයාගේ පිත ධාතුව ටිකක් අධික කෙනෙක්. පිත ධාතුව නිසාම මෙයාගේ කෑම දිරිවීමේ ශක්තිය ඒ එන්සයිම නිතරම බඩට එනවා. ඒ නිසා බඩේ තුවාල ඇති වෙනවා මෙයා බඩගින්න හිටියොත්. මෙයා නිතරම කන්න ඕන. සාමාන්‍ය මේෂ රැසින් ඉපදුන අය බලන්න බඩ පුරවගෙන ඉන්නේ. ඒත් කටේ දාගෙන මොන හරි හපනවා. හැබැයි ඒක හපලා ගිලිනකන් අතෙත් තියන් ඉන්නවා කටට දාගන්න. හැබැයි අතෙත් තියන් ඉන්නවා වගේම අතට ගන්න තවත් සාක්කුවේ දාන් ඉන්න කෙනෙක්. අමුතු කෑමක් කන කෙනෙක්. හැබැයි මේෂ රැසින් ඉපදුන අය එහෙම තමයි කෑම කන්න ඕන. එහෙම කෑම කෑවේ නැත්තම් අර එන්සයිම නිතරම එන නිසා බඩේ කෑම දිරිවීමේ ශක්තිය පිත ධාතුවත් අධික නිසා බොහෝ වෙලාවට බඩේ තුවාල ඇති වෙන්න පුළුවන්. කෑම කන එක තමයි හරි. කවුරුත් මොන දේ කිව්වත් පෙරේතයා බඩජාරිය ඔය වගේ වචන වලින් කිය ඒක කමන්නේ කන්න ඕන. හැබැයි කනවා කියලා උෂ්ණ අධික කෑම කන්න බෑ. උෂ්ණ අධික කෑමක් කෑවොත් ඇඟ නිවෙන්න මොන හරි කන්න මතක තියාගන්න. නැත්තම් බඩ වැල කපලා කොට කරන්න වෙයි. තුවාල ඇවිල්ලා. ඒ වගේම ටිකක් නිතරම ආඩම්බරකාරී ගතියකින් ඉන්න කෙනෙක්. හැමොත් එකම වැඩි ලං වෙන්නේ බාගට hinaවලා පොඩ්ඩක් hinaවලා කටකොණින් hina වෙලා ප්‍රතිචාර දක්වලා හොරෙන් යටින් බලලා අහක බලා ගන්න. මෙහෙම තමයි මේෂ රැසින් ඉපදුණු අය ගතිගුණ. ඒ වගේම තමයි බලන්න මෙයා වාද විවාද වලට ගියාම රණ්ඩුවකින් තමයි කෙලවර වෙන්නේ. සමූහයක් එක්ක ඉන්නකොට කතා කරන්න ගිහිල්ලා රණ්ඩුවකින් කෙලවර වෙන්නේ. ඒ හේතුව මෙයාගේ මතය ඉස්මතු කරනවා. එයා කියන දේ හරි කියලා අනිත් අය පිළිගන්න ඕන මතේ ඉන්නේ. එයා මොන හරි දෙයක් අරන් කිව්වොත් මේක මෙහෙමයි කියලා අනිත් අය ඒක පිළිගන්න ඕන මතයක ඉන්න කෙනෙක්. එහෙම නොපිළිගත්තොත් එයාට පොඩි ලැජ්ජාවක් වගේ ඇති වෙලා රණ්ඩුවකින් කෙලවර කරගන්නවා. අඩුම ගානේ එයාට දිනන්න ඕන. දිනන්න බැරි වුණොත් ගලකින් හරි ගහලා කෙලබෙට්ටක් හරි ගහලා එන කෙනෙක් කියලා පෙන්눔 කරනවා. ඒ වගේම තමයි මෙයා බොහෝ වෙලාවට බොරු නින්දේ අඩ නින්දේ ඉන්නේ. මෙයා නිදන් ඉන්නකොට හැම දෙයක්ම අහගෙන ඉන්නේ. ඇස් පොඩි කරගෙන බලාගෙන ඉන්නේ. ගොඩක් අය හිතන් ඉන්නේ මෙයා නින්ද කියලා. නෑ මෙයා ඉන්නේ බොරු නින්දේ අඩ නින්දේ. ගොඩක් දේවල් මෙයා පටිගත කරගන්නවා මනසේ. ඒ නිසා සමහර වෙලාවට සමහර අවස්ථාවලදී මෙයා නැගිටලා නොදැක්ක වගේ ඉඳගෙන දැනුන්නා වගේ ඉඳගෙන මොන හරි සිද්ධියකදී Taman දැක්ක දේවල් කට ඇරලා කියලා ප්‍රශ්න ඇති කරගන්නා කෙනෙක්. ප්‍රශ්න ඇති කරන කෙනෙක්. ඒ වගේම තමයි මෙයාට මහා අවබෝධ වෙන මහා තීක්ෂණ නුවණක් තියෙන කෙනෙක්. මේෂ රැසින් ඉපදුණු අය ත්‍රිවිධ හමුදාය පොලිසිය සේයට බොහොම හොඳයි. බුද්ධ්‍යංශ වැඩවලට බොහොම හොඳයි. ඉන්ටෙලිජන්ට් වැඩවලට බොහොම හොඳයි. මෙයාට රහස් සොත්තු සේවය හොඳට පුළුවන්. මෙයා තමයි ගමේ පළාතේ බූරු පොළ අල්ලලා දෙන්නේ. සූදු අල්ලලා දෙන්නේ. තොරතුරු දෙන්නේ. මෙයා හොඳයි ගමේ පළාතේ තොරතුරු රැස් කරන්න. එහෙම කෙනෙක් මේෂ රැසින් ඉපදුණු අයට ඔන්න ඔයයි ගතිගුණ තියෙන කෙනෙක් බව පෙන්වන්න කරනවා. ඒ වගේම කිසි දෙයකට බය නැහැ, සටනට බය නැහැ, ඉදිරියට යන ගතිය බොහොම වැඩි. බලන්න මේෂ රැසින් ඉපදුණු අය ළඟ සුළු ගති නැහැ. ලොකු ගති තියෙන්නේ. ලොකු කතා, ලොකු සිනා තියෙන්නේ. කතා කරන්න ගියොත් මහා බලාපොරොත්තු තියෙන්නේ. පුදුම හීන තියෙන්නේ. සමහර වෙලාවට ඒ හීන වලට අනිත් අය පුදුම වෙනවා. ඒ වගේම තමයි විශාල ව්‍යාපාරවල නායකත්වයක් දරන අය. විශාල ව්‍යාපාරික මූලිකත්වයක් දරන අය. බලන්න මේෂ රැසින් ඉපදුණු අයගේ සිතුවිලි ටික උසස් සිතුවිලි තියෙන කෙනෙක්.
අමුතු සිතුවිලි තියෙන කෙනෙක්. ඒ වගේම තමයි හිතුවාම මෙයා හදිසියෙ කරුණු වෙනස් කරනවා. මේ කියනවා වෙනස් කරනවා. මේ කරන්න යන දේ කරනවා කියලා පෙන්නලා වෙන දෙයක් කියනවා. හැබැයි සමහර දේවල් මේෂ රැසින් ඉපදුන අයට ස්ථීරවම කරගෙන යන්න හිතුනොත් කරන කෙනෙක්. සමහරට ආදරය වගේ දේ ගැන හිතුනොත් එයා එක දිගටම කරගෙන යන කෙනෙක්. කොහොමත් මේ මේෂ රැසින් ඉපදුන අය ශ්‍රේෂ්ඨයෙක් විදිහට ජීවිතය ගත කරන්න උත්සාහ කරන බව පෙන්눔 කරනවා. ඒ වගේම තමයි යුක්ති සහගත ජීවිතයක් ගත කරන කෙනෙක්. නීතියට අනුව කටයුතු කරන කෙනෙක්. හැබැයි මේකේ පොඩි වෙනසක් තියෙනවා. තමන්ගේ අය ආවම නීතිය නවනවා. ඒයට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. පිට අය ආවොත් අකුරට නීතිය ක්‍රියාත්මක කරනවා. අපි බලමු දැන් මේෂ රැසින් ඉපදුන අයගේ දුර්වලකම් මොනවද කියලා. බොහෝ වෙලාවට ඉවසිලිවන්තකම බොහොම අඩුයි. සාමදානයට තරම් ගරු කරන්නේ නැහැ. රණ්ඩු සරුවල් කෑකෝ ගහගෙන ප්‍රශ්න ඇති කරගෙන ඉන්න බව පෙන්눔 කරනවා. ඒ වගේම තමයි සුළු දේවල් නෙමෙයි ලොකු දේවල් කරන්න කියලා අමාරු වෙටෙනවා. මොනවා හරි තමන්ගේ තරමට කටයුතු කරන්නේ නැහැ. ඊටත් එහා හිතලා කටයුතු කරන්නේ නැහැ නෝ. හැබැයි එහෙම කරන්න ගිහලා ප්‍රශ්න ගැටලු ඇති කරගන්නා බව පෙන්눔 කරනවා. සමහර වෙලාවට සමහරට ලොකු කයිවාරු ගහනවා. අමුතු පොරුන්දු දෙනවා. ඉෂ්ට කරන්න බලාගෙන දෙන්නේ. අන්තිමට ඒක ඉෂ්ට කරගන්න බැරුව හැංගෙනවා. ඔන්න වගේ දුර්වලකම් තියෙනවා. ඒ වගේම තමයි ලෙඩ දුක් ගැන කතා කළොත් එහෙම උෂ්ණ රෝග තියෙන කෙනෙක්, දැවිලි රෝග තියෙන කෙනෙක්, මොලේ අසනීප තියෙන කෙනෙක්, නිතරම බඩේ කැක්කුම් කියනවා. වයසට යනකොට බලන්න මේෂ රැසින් ඉපදුනා ඉන්නනම් හිටුවන් කලන්ත හැදීම, සිහි නැතිවීමේ රෝග ඇති වෙනවා. සමහර අයට වයසට යනකොට නිින්ද යන්නේ නැහැ. ඒ වගේම තමයි ලේසියෙන් සෑදෙන රෝග තිබුණොත් මේගොල්ලන්ට ඉක්මනට මේක හැදෙනවා. එවැනි රෝග තියෙන බව මෙන්න මේෂ රැසින් ඉපදුන අයට පෙන්눔 කරනවා. ඒ වගේම තමයි මේෂ රැසින් ඉපදුන අය පළඳින්න ඕන ගල් වර්ගයක් තියෙනවා. මම ඒ ගල් වර්ගය කියන්න. විශේෂයෙන් මතක තබා ගන්න. දියමන්ති සුදු ගල් පැළඳීම තුළින් තව තියෙනවා අඹ තේස්ත කියන ගල් වර්ගයේ පැළඳීමනොත් විශේෂ ශක්තිය ලබා ගන්න පුළුවන්. ඒ වගේම පෙර පින් කුසල් මතු කර ගන්න පුළුවන්. මෙවැනි දේවල් පැළඳීමෙන් බොහෝ වෙලාවට මේෂ රැසින් ඉපදුන අයගේ තියෙන අපල උපද්‍රව යටපත් කර ගන්න පුළුවන්. එහෙමනම් ඔබට මේෂ රැසින් ඉපදුන අය කවුද කියලා දැන් හිතා ගන්න පුළුවන්. එහෙමනම් මේෂ රැසින් ඉපදුන ඔබ ඔන්න තේරුම් ගන්න ඔබ කවුද කියලා. මේක මේ වැඩසටහන බලලා ඔබගේ දුර්වලකම් අඩුපාඩුකම් තේරුම් අරගෙන ගතිගුණ තේරුම් අරගෙන ඒ වගේම තමයි ඔබට තියෙන ලෙඩ දුක් ගැන මං කිව්වා ඒව තේරුම් අරගෙන බෙහෙත් ඒත් අරගෙන වෛද්‍ය උපදෙස් අරගෙන නිරෝගී සම්පන්නිය ලබා ගන්න උත්සාහ කරන්න. මේෂ රැසින් ඉපදුන අයට දීර්ඝායුෂ ලැබිලා නිරෝගී සම්පන්නිය ලැබිලා හොඳ විශේෂ ශක්තිය ලැබිලා ජීවිතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.